අපි දැන් මේ ඉන්නේ යාංවේ ජලාශයේ ඉස්මත්තේ තියෙන ගල්බුද්දා කන්ද මුදුනේ. මේකට ජනවහරේ කියන්නේ ගල්බුද්දා කන්ද කියලා. ඒකට හේතුව තමයි මේ උස ගල් පර්වතයේ ඈතට පේන්නේ කළුගල් බුද්ධ ප්‍රතිමාවක් වගේ. ලස්සන හිටි බුද්ධ ප්‍රතිමාවක් වගේ තමයි ඈතට පේන්නේ. ඒ නිසා මේ පළාතේ ජනවහරෙන් මේ කන්දට කියනවා ගල්බුද්දා කන්ද කියලා. මෙතනින් තමයි යාංවේ ජලාශය අතීතයේ ගැලුවේ. ඒ යාංවේ ජලාශය හරස් කරලා තමයි මේ විශාල යාංවේ ජලාශය ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන්නේ. මේ වෙද්දී අක්කර 30000ක වගේ ජලකඳක් තියෙනවා කියලා තමයි ඒ නිලධාරීන් කියන්නේ. පළාතක් ආවරණය වෙන පරිදි විශාල ජලස්කන්ධයක් තියෙනවා. මේ කෙළවරේ ඉඳලා එහා කෙළවරට යන්න කිලෝමීටර් 8ක් විතර වගේ ගෙවන්න ඕන. ඒ වගේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වෙන පරිදි මේ ජලාශය පැතිරිලා තියෙනවා. අතීතයේ මේ හරියේ නගරයක් තිබිලා තියෙනවා. ඒ නගරයේ වාසය කරපු සිටුවරු මිය ගියයින් පස්සේ ඒ අයගේ සොහොන් කළුගල් වලින් නිර්මාණය කරලා ඒ අය පරිහරණය කරපු වටිනා දේවල් එක්ක ආභරණ වගේ දේවල් ආයුධ ආභරණ ඒ අය පරිහරණය කරපු වස්තුවත් එක්කම ඒ ගල් කුටිවල නිදන් කරලා තැන්පත් කරලා තියෙනවා. පස්සේ කාලේ කැණීම් කරද්දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒවා හොයාගත්තා. ඉතින් මේ හැම දෙයක්ම දැන් මේ ජලාශ වලට යට වෙලා මේ ජලාශයේ බන්ට් එක කිලෝමීටර් 6ක් විතර දිගයි කියලා තමයි නිලධාරීන් ප්‍රකාශ කරන්නේ. හරි මැද බන්ට් එකේ හරි මැද තමයි මේ අපි ඉන්න කන්ද පිහිටලා තියෙන්නේ. මේ කන්ද ඇසුරු කරගෙන දැන් ලස්සන ආරණ්‍ය සේනාසනයක් බිහි වෙලා තියෙනවා යාංවය ආරණ්‍ය සේනාසනය නමින්. ඉතින් යාන්වේ ආරණ්‍ය සේනාසනය ආරම්භ කරේ 2018 වර්ෂයේ. මේ වෙනකොට අපි බොහෝ කටයුතු නිම කරලා තියෙනවා. අශෝක මහා සෑය නමින් සෑරජාන් වහන්සේ නමක් අඩි 60ක විතර උසකින් යුක්ත සුන්දර සෑරජාන් වහන්සේ නමක් මේ යාංවේ ආරණ්‍ය සේනාසන භූමියේ මේ වෙනකොට බිහි වෙලා තියෙනවා. ඉතින් පහුගිය 22 වෙනිදා මහා සංඝරත්නයේ සුරතින් ඒ අශෝක මහා සෑරජාන් වහන්සේගේ ධාතු ගර්භය තුල පිළිම වහන්සේලා ඇතුලේ නිදම් වස්තු තැන්පත් කිරීම සිද්ධ වුණා. ලබන මාසේ අප්‍රේල් මාසේ 23 වෙනිදා දින උදෑසන කාලේ අපි අශෝක මහා සෑරජාන් වහන්සේගේ කොත් පැලඳවීමේ මහා පින්කම යොදාගෙන තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ භූමිය සුවිශේෂී භූමියක් බවට පත්වෙන ඊටාම මනරම් වූ මුළු ලෝකයටම සාමය උදා වේවා මෙත්මල් පැතිරේවා සාමය උදා වේවා කියන පිවිතුරු අදහස පිවිතුරු අරමුණ හිතේ දරාගෙන ලෝකයේ උසම හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ සාම මෛත්‍රී බුද්ධ ප්‍රතිමා වහන්සේගේ මංගල ශිලා ප්‍රතිස්ථාපනය ලබන අප්‍රේල් මාසයේ 23 වෙනිදාට සිද්ධ කරන්නට අපි කටයුතු සංවිධානය කරගෙන යනවා. ඒ සඳහා සිව්දිකින් වඩින මහා සංඝරත්නයට අපි ඊටාම සෙනෙහබරව ගෞරවපූර්වකව ආරාධනා කර සිටිනවා. අපගේ උත්තම කටයුත්තට සංඝයා වහන්සේලාගේ පූර්ණ ආශිර්වාදය මඟ පෙන්වීම සලසා දෙත්වා කියලා. ඒ වගේම ලෝකවාසී සදැහැති ජනතාවට අපි ආරාධනාවක් සිදු කරනවා, ඇරයුමක් සිදු කරනවා. එන්න මේ වෙනකොට ලෝකයේ ගිලගෙන ලෝකයේම බීතියට පත් කරමින් විශාල යුද බියක් පැතිරෙමින් යනවා. ඉතින් මේ යුද්ධය සාමයෙන් සංසිඳවන්නට යුද්ධයේ මෛත්‍රියෙන් සංසිඳවන්නට ඒ යුද්ධයේ වෛරය යුද වෛරය මෛත්‍රියෙන් සංසිඳවන්නට භාග්‍යතුන් වහන්සේගේ අපරිමිත වූ මෛත්‍රිය මුළු ලෝකයටම පැතිරේවා කියන පිවිතුරු චේතනාවෙන් තමයි අපි මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන්නට උත්සාහවත් වෙන්නේ. ඒ සඳහා ලෝකවාසී සදැහැති හැම දෙනාටම බෞද්ධ අබෞද්ධ හැම දෙනාටම අපි ඊටමත් ගෞරවයෙන් ඇරයුමක් කර සිටිනවා මේ වෙලාවේ නැවත නැවතත් සහභාගී වෙන්න අනුමෝදන් වෙන්න ඒ කටයුත්තට සහයෝගය දක්වන්න මුළු ලෝකයටම සාමය පැතිරේවා මෙත්මල් පැතිරේවා සාමය උදා වේවා කියලා නැවත නැවතත් අපි සෙත් පතනවා. ඒ වගේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ හුදෙක් භෞතික ඉදිකිරීමක් පමණක් නොවේ. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා ජනේ ජනයාගේ අධ්‍යාත්මික දියුණුව.
සත්‍යය. ඒ නිසා අපි අදහස් කළා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කරගෙන යද්දී ලෝකයේ මේ වෙනකොට පවතින සියලුම ආගමික ඉගැන්වීම් වල මූලාශ්‍ර පොතපත දේශනාදී මූලාශ්‍රයන් ඒක රාශී කරමින් අධ්‍යාත්මික මධ්‍යස්ථානයක් මේ භූමිය මුල් කරගෙන බිහි කරන්න ලෝක සාමය සඳහා අධ්‍යාත්මික කේන්ද්‍රය නමින් ලෝක සාමය උදෙසා අධ්‍යාත්මික කේන්ද්‍රය නමින් මධ්‍යස්ථානයක් ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ මුල් කරගෙන මේ ස්ථානය පවත්වාගෙන අපි අදහස් කරනවා. ඒ තුලින් අධ්‍යාත්මික ගවේෂණය කරන ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ආගම් අධ්‍යයනය කරන්නට ආගමික ඉගැන්වීම් අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. අපි ඉදිරියේදී ඒ සඳහා කටයුතු සංවිධානය කරමින් පවතිනවා. සියලුම ආගමික නායකයන්ට සියලුම ආගමික භක්තිකයන්ට අපි ඇරයුමක් කරනවා, ආරාධනා කරනවා. ඔබගේ ආගමික ඉගැන්වීම, ඔබගේ ආගමික හැඳින්වීම, ඔබගේ ආගමික ඇදහිල්ල සඳහා ලෝකයට විවර කරමින් මේ ස්ථානයේ ඔබගේ ඒ ආගමික ඉගැන්වීම් සඳහා එක කවුන්ටරයක් එක කවුලුවක් අපි ඔබ වෙනුවෙන් විවෘත කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඒ සඳහා ඔබගේ දායකත්වය මැදිහත් වීම මූලිකත්වය අපි අපේක්ෂා කරනවා. එන්න අපි අත්වැල් බඳ ගනිමු. ආගමික පෙරලියක් ආගමික අධ්‍යාත්මික පෙරලියක් අධ්‍යාත්මික යුගයක් කරා පියන ගන්නට මේ දොරටුවක් කරගනිමු. තාක්ෂණික මෙවලම් අධිතාක්ෂණික මෙවලම් වලින් ලෝකයේ ජනතාව විනාශ කරද්දී ලෝකයේ ජීවීන් විනාශ කරද්දී සබාදහම වනසද්දී අපි අධ්‍යාත්මික ශක්තියින් උපයෝගී කරගෙන විශ්ව ශක්තිය උපයෝගී කරගෙන මානුෂීය හැඟීම් උපයෝගී කරගෙන මෛත්‍රිය කරුණාව දයාව අනුකම්පාව ආදී මානුෂීය හැඟීම් උපයෝගී කරගෙන මේ ලෝකයේ සංසිඳවමු. මේ ලෝකයට යහපත උදා කරමු. මේ ලෝකයට සාමය උදා කරමු. සහජීවනයෙන් සතුටින් සමාදානයෙන් ජීවත් විය හැකි පරිසරයක් බිහි කරමු කියලා අපි හැමදෙනාටම සෙනෙහසිතින් ගෞරවයෙන් ආදරයෙන් මතක් කර සිටිනවා. හැමදෙනාටම යහපතක්ම සිද්ධ වේවා.